තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. මීට අවුරුදු 7කට උඩදී මා භාවනා කරමින් සිටින විට මට හොඳට හිත එක්ස්ප්‍රෙස් වුණාම එහෙම ඒ විදිහට ඉන්න පුළුවන්කමක් තිබුණා. නමුත් දැන් එහෙම පුළුවන්කමක් නැහැ කියන එකයි මේ කියන්නේ අදහස් කරන්නේ. ඉතින් මොකක් වෙලාද එහෙම වෙන්නේ කියන එකයි මේ ප්‍රශ්න තියෙන්නේ. යම් කිසි විද්‍යාගම චිත්ත සමාගිකාවයක් හැටියට සමතුලිතභාවයටපත් වෙලා ඉඳීමේ හැකියාවක් යම් යම් කාලවල තිබෙන සමහර විවිධ හේතුන් නිසා නැති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල කායික අපහසුතාවයන් මුල් කරගෙන අයි ඇතිවෙනා රෝගාබාධ මුල් කරගෙන ඒක උපනිශ්‍රේ ලැබෙන්නේ නැති නිසා ඒ තිවිච්ච සමාජ සුවේට සමාදින්න බැරුව යනවා. යම් කිසි සමාජ සුවේකට සමාදිලා කියොත් ඒක අපාගත වෙන එකක් නෙවෙයි. යහපත් කරන ආරි සමාධියක් තිබුණා නම් ඒ ආරි සමාධි සුවේ නම් ඒකාන්තයෙන්ම නිවන් මාර්ගයට යොමු වෙච්ච එකක්. ඉතින් ඒ වගේ සුවේක ඉඳලා හිටන් හෝ එහෙම නැත්නම් යම් කිසි ධානය සුවේක ඉන්න පුළුවන්කමක් හරි තිබුණා නම් ඒ තිවිච්ච සුවේ හිටියනම් එයා ධානය අනුව ඒක අනුකූල බබල කාලයක උපත් යනවා මිසක් ඒකේ නරකක් වෙන්නේ නැහැ. නමුත් ඒ වගේ අවස්ථාවක් තිබිලා ඉතින් ඒක සමාධිනේ බැරුව යනවා බහුව කාලයක් යනකොට. මෙහෙම අවස්ථා තියෙනවා. සමහරවිට කායික අපහසුතාවයක් කායික රෝගාබාධයක් මුල් කරගෙන අවශ්‍ය මේ සමාධියේ උපනිශ්‍රේ නැති වුණා නම් සමාධින්න බැරුව යනවා. සමහරවිට ආහාරයක හිගකමක් වෙලා ඒ අවශ්‍ය ආහාරය අඩුපාඩුවක් වුණා. කායි පැවැත්ම වල අවශ්‍ය ආහාරය දුර්වල වුණා. එහෙමත් සමාධින්න බැරුව යනවා. තව සමහරවිට ඉන්න පිරිස අතරේ වාද ભેද හටගත්තා නම් විචිත්තතාවයන් හටගත්තා නම් ඒව ඇසුරු කර දෙන සමාධින්න බැරුව යනවා. හොරු මංකොල්ල කාර්යය ගම් පැහැර ගන්න ඔය විදිය භයානක තත්ත්වයක් ගමක ඇති වුණා නම් ඒ වගේ ලාන සමාධින්න පහසු වෙනවා උපනිශ්‍රේ මේ අඩු වෙනවා. ඒතර යම් කිසි විදියකින් සමාවිදීම යම් කිසි අපවාදයක් කරගත්තා නම් ඒ අපවාදේ ක්‍රමා කර ගන්න කෙනෙකු සමාධියේ බැරුව යනවා. මේ තවත් එක ක්‍රමයක්. සමහරට එහෙමත් අවස්ථා වෙනවා. එක ක්‍රමයකින් එක හේතුවකින් නෙමෙයි සමාධියේ බැරි වෙන්නේ. ඒවයි කායික අපහසුතාවයකින් හෝ බාහිර යම් කිසි ලෝකයේ තියෙන බාහිර ප්‍රශ්නයක් මුල් කරගෙන අපහසුතාවයක් තියෙන අයට ඒකක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යටපත් වෙලා තියෙනවා. ඒ උපරිසේ යලි ලැබුණාද? ඒ පහසුකම හැරසුණාද? හැරසෙනකොට ආයෙ සැරයක් සමාධිය නැගෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක අවස්ථාවක එක්තරා වික්ෂුන් වහන්සේ නම උන්වහන්සේ කල්පිය කරලා අවසන් වෙලා ඉන්න වෙලාවෙදී බුදුරජාණන් වහන්සේ වැඩලා යනවා වහන මොකද යැපෙන්න පුළුවන් ද ඉවසන්න පුළුවන් ද මොකද දැන් තියෙන සත්‍ය අසනීප සත්‍ය මොකද කියලා ඉතින් අහන තිරසක් තියෙනවා නේද? අනේ ස්වාමීනි බොහොම අමාරුයි. ඉතින් දැන් නම් මේ මරණේ ළඟයි ජීවිතේට බොහොම මේ පැට්නර් දින කාලේ බොහොම අඩුයි මට වෙන්නේ එහෙමයි. අවසාන මොහොත වගේ දැන්නේ මොකකින් තමන්ගේ අදහස කියනවා. ඉතින් අහනවා මහාන යම් කිසි වික්ෂිප්තතාවයක් එහෙම හිතේ තියෙනවා. අයි ස්වාමීනි නැත්තේ. මට එහෙම එකක් තියෙනවා. අයි සීලේ නිසා අපවාදයක් නැගිනවා. අනේ ස්වාමීනි එහෙම දෙයක් නෙවෙයි. එහෙනම් මොකද්ද තියෙන්නේ? මට මීට පෙර එක්තරා සමාධියක් තිබුණා. ඒ සමාධියට සමවදිනාම හුස්ම වැටෙන්නේ නැහැ නවතිනවා. මේ චතුර්ථ ධ්‍යාන සමාධිය ගැනයි කියන්නේ. එහෙම හරි වෙලාවක ඉන්න පුළුවන් හරි සාන්තයි සුවයි. ඒ සමාධිය දැන් නැහැනේ. දැන් සමාධිය දැසුවට ඒකේ ඉන්න බෑ. මගෙන් අඩුපාඩුවක් වුණාද? මගේ මොනවා හරි අපි වෙච්ච අඩුපාඩුවක් නිසා ඒක නැති වෙලා ගියා කියලා මට හරි විචිත්තතාවයක් තියෙනවා. මේ බුදුරණන් වහන්සේට කියනවා. මහාන සමාධිය අග්‍ර කරගත්ත ශාසනයක නම් ඔය කියන විදිහට විචිත්තයට වටිනවා. මගේ මේ ශාසනේ සමාධිය නෙමෙයි අග්‍ර කරලා තියෙන ප්‍රඥාව. මාන ඔබේ ඇස ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇහැ නිත්‍යද අනිත්‍යද? නිසිද අනිසිද? අද කියන වචනේ ගත්තා ඉතිරද නැත්ද කියලා හුවා නෙමෙයි. නිත්‍යද අනිත්‍යද? ස්වාමිනී නැනම් නිසිද අනිසිද? අනිසි ස්වාමිනී. යමක් අනිසිනා. අනිසි කිය නිගමනය කළේ. ඒකේ ස්වභාවය මොකද්ද? දුකද හැපද එකේ තිබුණේ. ස්වාමිනී දුකට හේතු වෙනා එක දුකක් නේ. ඒකයි අනිසි. යමක් අනිසිනා විපරිණාමයටපත් වෙනවා නම් දුකට හේතු වෙනවා නම් මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා අල්ලන්න බලන්න එහෙම සුදුසුක් තියනවද ඇහි? අනිත් ස්වාමීනි එහෙම එකක් නා වටිනාකමක් ඒකේ නෑ. මට ඒක වැටහෙනවා. ඔබ තේරෙනවා. ඒක හොඳට තේරෙනවා. මේ කල ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මන ගැන ඔය විදිහට අහලා. ඔන්න ඔය ටික තේරෙනවා නම් ප්‍රඥාවෙන් මේ මගේ සාසිනිය ඔන්න ඔය ටිකයි යොමු කරන්නේ. ඔය ටික තේරුම් ගත්තා නම් ඒ බුද්ධිලාට එහි යම් චන්දරාගයක් තියෙනවා නම් ඒක ඉවර වෙනවා. දැන් චන්දරාගයෙන් නිදහස් වුණා නම් ඇතකන් දිවනාසේ ශරීරය මන කියන මේ ඉන්ද්‍රයන්ගේ යම් චන්දරාගයක් නිදහස් වෙලා ගියා නම්
එහි තිබෙන උපාදානී ඉවරයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි, භව නිරෝධයෙන් ජාති නිරෝධයි, ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක දෝමනස පායාසයන්ගෙන් නිරෝධයි. ඔබ නිවනේ පූර්ණයි. ඔය ටිකනේ ඕනේ කරන්නේ. ඔය ටික උන්වහන්සේ කියන චිත්ත ප්‍රහාදයට කරලා වැඩිය. ඉතින් උන්වහන්සේ කියනවා බෑ. ඒ සමාධිය ගැන බුදුරණවහන්සේ කිව්වේ සමාධිය ලොකුවට ගත්ත මේ යම්කිරි සාසනය කියන කොහොම වෙන්න පුළුවන් විකසිත වෙන්න වටිනවා. ප්‍රඥාව මේ සාසනය අග්‍රයි. ඔන්න ඔය ටික තේරුම් ගත්තා නම් උගල කල වෙන්න දෙයක් නෑ. මේ අවස්ථාවේ හැටියට ඉන් එහා දෙයක් කියා දෙන්න වෙලාවක් නෑ. අවශ්‍යතාවය ප්‍රඥාව මතු කරලා දෙන්නේ. ඉතින් සමහරවිට කායික අපහසුතාවය ආපිරිසාව ප්‍රගුණ කරගත්ත මට්ටම ටිකක් නිසා උන්වහන්සේට අර සමාධිය පිළිලා යන්න පුළුවන්. ඒක සමාධිය නැති වෙන්නේ යම් කිසි කෙලෙසයක් නිසාවත් එහෙම නැත්නම් යම් කිසි විදියක උන්වහන්සේගේ මේ සීල දුස්සීලකමක් නිසා නෙවෙයි. අර කායික අපහසුතාවයේ නිරෝගී නිසා. ඉතින් මේ වගේ විවිධාකාර අවස්ථාවන්දී මේ සමාධියේ නැగిලා ඉන්න දවස් තියෙනවා. ඒ වගේම අඩු වෙන දවස් තියෙනවා. ඒ වගේම සීත උෂ්ණ බලපානවා. අදින ඇඳුම බලපානවා. ඒ ආදි වශයෙන් සියලු දේ බලපානවා. ඒතර සමහරවිට ඇඟේ කැසිල්ලක්, කුෂ්ඨයක්, දදයක් එනවා නම් ඒ වගේ අවස්ථාවල ඒකත් බලපානවා මේ සමාධිය වළඳ බැරි වෙන්නේ. විවිධාකාර කොට කීවර බින්ද පාපේ ඒනාසන ගිරාණක් පස්සේ කිය සිව්පසේම බලපානවා. ඒවා හරියට සමතුලිත වෙන්න ඕන. ගැළපෙන විදිහට තියෙන්න ඕන. ඒ වගේම ඉන්න ප්‍රදේශයේ ගම රට ඒ ප්‍රදේශයේ ඉන්න පිරිස ඒවත් බලපානවා. ඒ පිරිස වල තියෙන අවුල් වියවුල් ගමේ තියෙනව කලකෝලාහල ඒක දිනවා ඒවත් බලපානවා මේ සමාජයට බැරි වෙන්නේ. එහෙම ස්වභාවයක්. ලාභයේ කීර්තිය ප්‍රශංසාව වෙනකොට ඒවට මත් වීම, ගිජු වීම ඒ නිසාත් බැරි වෙනවා. ඒ වගේ අපවාද කිරීම, නිന്ദා පහද කර ගැනීම නිසා ඒවා සමා කරගත්තේ නැත්නම් ඒ අවස්ථාවත් බලපාලක ඒකරු කරගන්න බැරි වෙනවා. මෙන්න මේ විවිධ කාරණා තියෙනවා සමාධියක් ලබන්න බැරි වෙන්නේ. ඉතින් මේකදී අපි දකින්න ඕනේ මොකද්ද? යම් කිසි ආර්ය උත්තමයන් කෙරෙහි යම් කිසි වරදක් ප්‍රමාදයක් වුණා නම් ඒවා අපි හැමදාම මොහොතක් ගානේ අවංකව කීකේ සමා කරනකොට ඒවා අපිට හිතින්නේ නැහැ. එහෙම උපවාදයකින් ඇදින බාධකයක්. අවංකව අපි අකමැති නම් කිසිම ආර්ය උත්තමයෙකුට අන්තු මාත්‍රිකව හිතවිදවන්න කැමති නැත්නම් එහෙම ස්වභාවයක් නම් ඉතින් අපි ආර්යයන් කියලා දන්නේ නැතිකමට අපි වචනයක් කියවුණා නම් ඒවා අපි කමා කරගෙන හැමදාම කමා කරනවා. එහෙම දෙයක් නෙවෙයි. ඒතර එහෙම චිත්තයක් බලාපොරොත්තුවක් නැත්නම් කියන එක හිතවිදවන බලාපොරොත්තුවක් නැත්නම් ආර්ය උත්තමයෙකු කොහොම හිතවිදවන බලාපොරොත්තුවක් නැත්නම් වැරදීමකින් හරි මගින් එහෙමනම් අනියමතේ ආර්යව කමා වේවා කියලා මෙහෙම කියන මානසිකත්වයක් නම් තියෙන්නේ. එයාට උපවාද හැදෙන්නේ නැහැ. උපවාද නිසා එන ආවරණයක් එයාට ඉතුරු වෙන්නේ නැහැ. එහෙම උපවාද ඉතුරු වෙන්නේ එහෙම අදහස් ගන්න බැරි වෙයි. ඉතින් මම නම් පිළිගන්නේ ආර්යව ඉන්නවා කියන ආර්යව කියන කටිය නිසා මම නම් පිළිගන්නේ අන්න එහෙම යටි දැඩි හිතක් අරගෙන සමහර බුද්ධලත්යන් ගෙවී බව. අර එක ආර්ය පිළිගත්තම ඕකනම් ආර්ය කියලා පිළිගන්නේ. අන්න එහෙමත් අවස්ථාවක් වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් වලත් බැරිලා අපි දන්නේම නැතු. ආර්යයින් නම් එහෙම. අපි අමාරු වෙනවා මේ උපවාදයෙන් නැගෙනවා. ඉතින් ඒක දැන හෝ යම් ආර්ය උත්තරයන්ට වගින් යම් කිසි අවලක් අසාධාරණයක් කරනවා. අන්තු මාත්‍යයක් නොවේවා කියන අමා කරනකොට ඒ හිතනම් ආවේ මානසිකත් එහෙමනම්. ඒ උපවාදෙ හිටින්නේ නැහැ. එයා විදේනවා. මේ එහෙම දකින්න ඕන. මේ ආකාරයෙන් ඉතින් ඔයන් සුද්ධ කරගෙන යනකොට ඊට අවශ්‍ය පසුතලයේ හැදෙනකොට මේවා ආයෙත් හේතන් නැగిලා එනවා. කායික වශයෙන් අපහසුතාවයන් එනවා. සමහරවිට අපි අපල කාල කියලා කියනවා. ඕවා කාලවල වලදී විශාල දේශගුණ කාලගුණ විපර්යාස ඇති වෙනවා වගේම කිරණ විපර්යාස ඇති වෙලා කළු කිරණ ධාරා එනවා. ඒ වගේ ශරීරය වහගෙන යනවා. ඒවත් කරන්න දෙයක් නැහැ කර්ම විපාක වශයෙන් එනවා. ඒ වගේ ලාවකට අර කියන ශක්තිය යටපත් වෙලා යනවා. ඉතින් ඒවා අපි මෙත් වලලා යහපත් දේ කරලා එහෙම කරනකොට ඒවැ දෝෂ ඉවර කරන මට්ටමට අපි හිත නැගුණා නම් ඒවයින් මේ ආත්මෙන් විදින පාපයන් වන්දි ගෙවුණා නම් ඒවා සුද්ධ වෙන ආචාරයෙන් හරියනවා. ඒ විදිහ කරන්න දෙයක් නැහැ. ඉතින් අපි හැම එකක්ම වරදක් නොකර එහෙම සුද්ධ කරගෙන දිගෙන් දිගට කටයුතු කරනකොට හරියලා එනවා. එහෙම කරගන්න ඕනේ. හරි ගියත් නැත්නම් අපිට ප්‍රඥාව ලැබෙනවා නම් අපි ඒක අග්‍ර කරගන්න ඕනේ. සමාධිය නැතා වුණා හරි ඇස අනිත්‍යයි දුක්ඛයි නැත්යි රූපය අනිත්‍යයි දුක්ඛයි නැත්යි චක්කු විඥානය අනිත්‍යයි දුක්ඛයි නැත්යි කන අනිත්‍යයි දුක්ඛයි නැත්යි ශබ්දය අනිත්‍යයි දුක්ඛයි නැත්යි රෝධ විඥාන අනිත්‍යයි දුක්ඛයි නැත්යි මෙහෙම අපි විවිධ ක්‍රමවලින් මේ ලෝකයේ ඇති සියල්ල කොයි ක්‍රමෙන් හරි අර ලෝකයේම ස්වභාවය මේක කියලා විතර මෙනෙහි කරන්නේ. ලෝකෙනම අයිතිව අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව මෙනෙහි කරන්නේ. ඊළඟ මුළු ලෝකෙම හැම මොහොතකම අල්ලන්නේ. ලෝකෙ මාත්‍රය තුළ තමයි සත්‍යය ඉඳ බීදවන්නේ කොච්චර හරි. ලෝකෙම ඇති හොම අභ්‍යාසයක් වශයෙන් ප්‍රගුණ කරන්නේ. ඊට පස්සේ ඇහැට පේන කනට ඇහෙන මේ වර්තමාන මොහොතේ. මේ මොහොතේදී යමක හිත ඇලෙනවද ගැටෙනවද බැඳෙනවද මොකද වෙන්නේ? අනිත්‍ය දේක දුක්ඛ දේක අනාත්ම දේක නේද මේ ඇලෙන්නේ බැඳෙන්නේ.
මේ ගැටෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයකට බලාපොරොත්තු කලවිනා කියන්නේ නේද? මොනවාද හරිය තියෙන්නේ? ওই විදිහට නිතර හිතන්න පුරුදු වෙන්න ඕන. ඒතර ඔහොම යන වර්තමාන මොහොත අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා වැටෙන අවස්ථාවක් එනවා. ඒක පූර්ණ වෙලා ගිහිල්ලා අවසානයේදී මොකද වෙන්නේ? ඒ වර්තමාන අවස්ථාව තුළ පූර්ණ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නට හිත විදිලා යනවා. අර කියන කෙලෙස් ඒ විදිලා ඉතින් මාර්ගඵලයක් ලැබෙන අවස්ථාවක් එනවා. අන්න මේක ඇවිත් අවශ්‍ය වෙන්නේ. සමාධිය කියන්නේ විවිධ ආකාරයක ඉහාත්ම දුක විදිහට ප්‍රදාන කරගෙන තියෙන දෙයක්. දැන් මෙතෙක් තව තියෙන සමාධියක් තියෙනවා. ඒ සමාධිය අර ප්‍රඥාවත් එක්කම සම්බන්ධ වෙලා වැඩෙන එක. ඒක අදුවක් වෙන්නේ නැහැ. නිවන් දැකීමට අවශ්‍ය කරන ලෝකෝත්තර සමාධිය එතන ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. මේ බලාපොරොත්තු බාහිර සමාධි කියනවා ලැබෙනවා විවිධ යනවා යටපත් වෙලා යනවා මතුවෙන්නේ ඉතින් හේතුයෙන් මතුවෙනවා ඒව ප්‍රදාන කරගන්න යන්න එපා. ප්‍රඥාවල බාධකයක් නැත්නම් ඉතරයි. ප්‍රඥාවල බාධකයක් කියන්නේ ලෝකේක අයිති දේවල් ස්කන්ධ වශයෙන් දකින්න පුරුදු වෙන්න. රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. ඒ වෙනනම් ධාතු වශයෙන් ධාතු 18කින් ධාතු 6කින් මෙහෙම දකින්න පුළුවන් ඉන්නේ ලෝකෙ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු 6කින් ලෝකේ නැති සියල්ලම විදියේ තියෙනවා. ඕක විමර්ශනය කරමු. ඒ වෙනනම් සත්‍යය සහ ලෝකේ සියල්ලම කැටි කරව ධාතු 18ක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඥාන ධාතු, ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන. මෙන්න මේ ධාතු 18 සියල්ල ඒවා මුළු ලෝකෙම අයිති. ඔය සියල්ලම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි ගන්න දෙයක් නෑ. මව කියලා ගන්න, වගේ කියලා ගන්න, වගේ ආත්මයි කියලා ගන්න කිසිම සාරත්වයක් නෑ. ඔන්නේ ධර්ම අවබෝධය ලබා ගන්න කටයුතු කරගන්න ඔය ටික. තව විදියකින් ලෝකය ගැන කියනවා. චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගාහනායතන, ගන්ධායතන, ජීවායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධර්මායතන 12 ආයතනයක් කියනවා. මෙන්න මේ 12 ආයතනයේ කිව්වේ සියල්ල හේවත් මුළු ලෝකෙම. ඔය ආයතන 12ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි කියලා දැකලා. මමයි ගන්න, මගේයි ගන්න, මගේ ආත්මය ගන්න කිසිම හරියක් හොයන්නේ නැහැ කියලා දැක්කනවා. ඔය ටික ආවර්ජන කරලා ප්‍රගුණ කරගත්තා. ඊට පස්සේ අපි සැරිසරන්නේ ওই ටික තුලමයි කොහේ හරි ඊටවා. ඒතර මනා 100න් ඉන්නවා මේ සැරිසරන්නේ චක්කු ධාතුව, රූප ධාතුව, අතුරු කරේ චක්කු විඥාන ධාතුව. ඒ තුලින් මේ සැරිසරන්නේ. ඒකෙන් චක්කු සම්පස්සේ දැරුනේ. චක්කු සම්පස්සලා වේදනාව ඒකෙන්නේ මේ ඉන්නේ. එහෙනම් මේ එන මොහොත වෙනකොට මෙතන චක්කු ධාතුව ක්‍රියාත්මක වෙනවා, රූප ධාතුව ක්‍රියාත්මක වෙනවා, චක්කු විඥාන ධාතුව ක්‍රියාත්මක වෙනවා. ඒ තුල නැගින්නා වූ දේවල් තමයි මේ. හරියට ගහක් තියෙනවනම් ගහේ ඡායාව ගහ තියෙන නිසා පේනවා වගේ. චක්කු ධාතුව නිසා, රූප ධාතුව නිසා, චක්කු විඥාන ධාතුව නිසා, චක්කු සංස්පර්ශයෙන්, චක්කු සංස්පර්ශයෙන් නැගින්න දැනෙන වේදනාවයි දැනෙනවා. එනදී මේ දැනෙන්නේ මේ ටික නිසා. හරියට ගහක් තිබුණාම ගහේ හේවණල්ල තියෙනවා, ගහ ගැඹුවාම ගහේ හේවණල්ල නැතුව. යක්තරේ චක්කු ධාතුව නැද්ද, රූප ධාතුව නැද්ද, චක්කු විඥාන ධාතුව නැද්ද? එතන චක්කු සංස්පර්ශයක් නැහැ, චක්කු සංස්පර්ශය වේදනාවක් නැහැ. එහෙනම් චක්කු ධාතුව නැති වෙනවා කිව්වේ චක්කු ධාතුවේ චන්දරාගය දුරු කරගන්න වඩ පුළුවන්. චක්කු ධාතුව ඇති වෙන්න හේතුවක් තියෙනවා. එහෙනම් චක්කුව මොකද්ද ලෝකේටයි? චක්කු ධාතුව ඇති වෙන එහි තියෙන තෘෂ්ණාව ලෝක සමුදයටයි. ඒ තෘෂ්ණාවේ නිරෝධය ලෝක නිරෝධයටයි. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා ඒ තෘෂ්ණා නිරෝධ කියන ලෝක නිරෝධ මාර්ගයටයි. එහෙනම් චතුරාර්ය සත්‍ය දකින්න චක්කු මුල් කරගෙන. දැන් මේ විවිධ ක්‍රම සුවාදු දහසක් දහම් දකින්න ක්‍රම වල හැටි ඔය කියන්නේ. ඔය ක්‍රමෙන් දකින්න ඕන. මේ රූප ධාතුව, චක්කු විඥාන ධාතුව. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඉතින් ඔය තමයි ඉතින් අපි මෙන්නේ කරගන්න. ඉතින් ඒ වගේ සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. ওই ධාතු තුන තියෙන තැන. සෝත ධාතුවක්, ශබ්ද ධාතුවක්, සෝත විඥාන ධාතුවක් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. අනිත්‍ය දුක්ඛ අනාත්ත වූ මේ ක්‍රියාවගේ නිසා. ඒ ඇසුරු කරගෙන සෝත සම්පස්සයයි, සෝත සම්පස්සය වේදනාවේ හටගෙන ඒක හිත ඇදෙනවා බැඳෙනවා. හරියට ගහ තියෙනකොට හේවණල්ල තියනවා වගේ. ගහ කැපුවොත් හේවණල්ල නැතුවා වගේ. මෙන්න මේ කියනවා වූ ධාතුන්ගේ තිබෙනා වූ චන්දරාගය දුරු කර දැමුවොත් මේකේ බැඳීමක් නැහැ. ඒ බැඳීමක් නැතුවම ඒහා සම්බන්ධ වෙනා වූ දෙයක් ඇතනම්. ඉතින් චක්කුවේ ගන්න දෙයක්වත් නැත්නම් සෝතේ ගන්න දේ නැන ඔය වගේ සෝත, ශබ්ද, සෝත විඥාන තුනම අනිත්‍ය දුක්ඛ අනාත්ම හිස් දේවල් නා. හටගෙන විදිහට හරියක් නැති දේවල් නා. ඕව ඇතුලේ හට ගන්නා දේවල් මට කොයිද හරියක් ඇති එකක් හම්බ වෙන්නේ. ඒකේ පුරුවඩවල් නිසා. හරියට ගහේ හේවනල්ල ගහේ හැදීලා වැටෙනවා වගේ. ඇහැ රූප චක්කු විඥාන තුනේ ක්‍රියාවගේ නිසා හටගන්නේ ඊට අනුකූල එකක්. ඉතින් මේ જાති ස්පර්ශයෙන් හටගන්න වේදනාවක් මේක සද්දේ කියලා දැනින්නේ. මේක සද්දේ ගන්න හරියක් තියෙනවා. අන්න මෙනිහ කරන ඉන්නේ මොහොත. ඉන්නේ මොහොතේ වරන්නේ ඔන්න ඔය ටික.
රූපයක් පේන වෙලාවට, ශබ්දයක් ඇහෙන වෙලාවට, ගන්ධයක් දැනෙන වෙලාවට, රසයක් දැනෙන වෙලාවට, ස්පර්ශයක් දැනෙන වෙලාවට ඒක හිත ඇදෙන්න යනවනම් මොහොතින් ඔය විදිහට හිතන. අනිතොර ඒ මොහොත වර්තමානයේ විදර්ශනා කරනවා වෙලා. අභ්‍යාසයක් කරගන්නා මුළු ලෝකෙලා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ඔන්නේ ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්. පරිච්ඡේදෝපාද වශයෙන් බලන්න ක්‍රමයක් තියෙනවා. ලෝකෙට සියල්ලම කොහෙද තියෙන්නේ? අවිද්‍යාව, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන භව, ජාති, ජරා, මරණ. ඔය ටිකේ මුළු ලෝකෙ තියෙන්නේ. ඕකෙන් හතර ලෝකයක් බලනවනේ කිසි දෙයක් නැහැ හේතු නැහැ. සියල්ලේවත් මුළු ලෝකෙ ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම, සේ ධර්ම, වය ධර්ම, විරාග ධර්ම, නිරෝධ ධර්ම කියලා දකින්න එක එක විදිහට. ගන්න හරියක් නැහැ කිය. එහෙම දැක්කනම් ඒ ලෝකය අසා දැන් දැක්කට පස්සේ මොකද වෙන්නේ? ඉතින් අපි ඕවා එක එක සැරේ පහළ වෙන්නේ නැහැ. පොඩි එකනේ කිය මුළු ලෝකෙම වෙන්නේ. ඉතින් අවිද්‍යාව, සංකාර කියනකොට මොකද? මන වඩන රූපයක් දකින්න. දැන් මොකද්ද මේ බලන්නේ? අවිද්‍යාව පත්‍ය සංකාරා උතන නැද්ද? හරි වටිනවා කියලා අදහසක් ආනගේ රූපේ. ප්‍රියයි මනාපයි කියලා අදහසක් ආන අවිද්‍යාව නිකවුනේ. අවිද්‍යාව ක්‍රියාත්මක වුණා. හරි වටිනා රූපයක් ප්‍රිය මනාප එකක්. ඉතින් මොකද්ද මම ඊළඟට කරන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරායම කරනවා. මොකද්ද ඒ කියන්නේ? ඒ කියන්නේ කය හසුරුවමින්, වචනය හසුරුවමින්, ක්‍රියා හිත හසුරුවමින් ඒ රූපය මුල් කරගෙන ආස්වාදින්න නැඹුරු වෙනවා. ඒ මොකද දැනගන්න මොකද නැත්නම් එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරවල මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මගේ හිත දැන් මේ දර්ශනය මුල් කරගෙන ඒක හිතනවා. ඒක හිතන්නමයි හිතේ. යලි යලි බල බල ආස්වාදින්නමයි හිතේ. මේ සංඛාර පත්‍ය විඥාන ලගාගෙන වැඩේ කරන්නේ. විඥාන පත්‍ය නාම රූප දැන් ඇවිල්ලා ඉන්නේ කොහාද? ඒ ලස්සන කීක රූපෙත්. දැන් මේ දැනුත් මේ නාම රූප ක්‍රියාත්මක වෙනවා. නාම රූප පත්‍ය සලආයතනෙ චක්කායතනෙ දැන් ක්‍රියාත්මක වෙනවා. ඒකේ දැනුත් බල බලන්නේ. එතන ස්පාර්ශී චක්කායතන පත්‍ය ධාතු සම්පාස්ස. අනිත් වෙලිලා ගියා. උද්දේශ විද්දේශයට ගියා. පරිත්‍යාග මාතුරුකා බෙදලා. චක්ක සම්පාස්සේ නිසා චක්ක සම්පාස්සජාවේදී මේ දරුන් දැනෙන ස්පර්ශ වේදනායි දෙක. ඇහැට දකින්න රූපේ ස්පර්ශ වෙනවා. හරි අලස්සන රූපයක් කියලා දැක්කා කියලා ඒක විඳින්නේ කරනවා. දැන් මොකද කරන්නේ? ලස්සනදී අත්දින් බැග මට හිතෙන්නේ මේ තව බලයි. වේදනාව පත්‍ය තණ්හා. දැන් අකබලකම් බෑද බලයි හිටපන්. මොකද බැඳිලා? තණ්හා පත්‍ය උපාදානයි. දැන් මොකද වෙලා? මං ආදීනවයක් මම දැන් මේක අත්හැරලා යන්න දෙන්නේ නැහැ. එහෙනම් ඇහැ අත්හැරින් දෙනක රූපය අත්හැරින් දෙනක නැහැ. චක්කු විඥානය අත්හැරින් දෙනක නැහැ. එහෙනම් මං ඒ තුල ඉන්නවා නම් මං ලෝකෙට බැඳිලා නිසා. කොහොමද මං ලෝකෙ විමුක්ත වෙලා කියන්නේ? අන්න දකින්නවා දිනෝ. ලෝකේ ස්වභාවය දකින්න. ඒ තාක්කල් මට දැන් බලාපොරොත්තු ඔය ටික නෑ. මගේ ලස්සන වැඩිම රූප බැලීම ආදී මගේ ඇත්තා නැන්නා. මම ওই ටිකට ඉන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ ඉතින් ඉන්නකොට ඇහැයි මං හිතේ එකයි දැන් හිතේ උපාදාන. මොකේද? රූප උපාදානයේ විතරයි තිබුණේ. ඊට දැන් කන නාසයක් එහෙම හම්බෙන්නේ හිතුවක් තියෙනවා. ඒ ඔය උපාදානිය වගේ මොකද? දැන් ඕක අත්හැරගන්න බෑ නේද? සබ්දයක් අත්හැරගන්නේ කොහොමද? මං ගන්ධය අත්හැරලත් නැහැ. මොකද මේ ප්‍රඥාව ඒ මට්ටමනේ මට වැටහිමුදී. රූපේ දකින්නට ආසාවක් අත්හැරගන්න බෑ නේද? සබ්දේ ආසාව කොහොමද මං අත්හැරගන්නේ? ආග්‍රහණීය දින ආසාවක් අත්හැරගන්නේ කොහොමද? මගේ මනස වැඩිලා නැහැ. තවත් අර කෙලෙස් වල ගන්න තියලා තියෙන පැත්තේ වැඩිලා. අන්න දකින්නවා ඒක. නෑ ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන හයෙම වැඩිලා නේ එකක් කරනා හයෙම නිදහස් වෙනවා. එකක් කරගෙන නිදහස් වෙන්න වෙයි නා අනික කරන වැඩිලා. දකින්නවා ඒක. දැකලා පස්සේ මොකද වෙන්නේ? ඉතින් ඇහැ බලාපොරොත්තු වෙන හිටියනම් ඇහැ තනියෙන් හට ගන්න බෑ. උපමා වශයෙන් මේ පිළිසරම් බලනවා. ඇහැ හටගත්තා නම් මදියක් ගෙඩියක මදියක් හටගත්තා නම් ලෙල්ලක් නැතුව ඒ වගේම ගැටයක් හැදෙන්නේ නැතුව ඒ ගැටේ පැහෙන්නේ නැතුව පැහිච්ච එක ඉදෙන්නේ නැතුව ඉදිච්ච එක ලෙල්ලකී වැහිලා ඒ විදිහට හකස් වෙන්නේ නැතුව ඇටයක් හෝ මදියක් හෝ කොහොමද නිකන් හටගන්නේ. ඒ වගේ ඇහැකට පුළුවන් ලෝකේ නිකන් හටගන්න. ඇහැට සැකවර්ණයක් ඕන. ඇහැ බීඩන්නේ යම් කිසි විදිහක කුහරයක් ඕන. ඒක ආරසල කටුවක් ඕන. ඔලු කට්ටක් ඕන. ඒතර ඒක හදන්නේ ඉන්නේ ඔලු කට්ටකේ වැහිලාට හැදුනහම ඇහැට වෙනීම ඇති කරන්න බෑ තනියි. ඒකෙන් ගිය ස්නායුවක් සම්බන්ධ වෙන මොළේ කියලා එකක් හැදෙන්නත් ඕන. මොළේදී එළිය කරන්න විදිහක් නෑ. මොළේ සම්බන්ධ වෙන පෝෂණය කරන්න තවත් එකකට කොටස් දෙන්න ඕන. එහෙනම් ජීර්ණ පද්ධතියකුත් ඕන. ජීර්ණ පද්ධතිය බලවැල් ආමාශය තනියෙන් පිළිටන්න බෑ. ඉලයට උඩින් වටේට කොටු ඇච්චේ තව විදිහ අමක් ලේවලින් හැදගත්ත ඇතුලේ පොහේකුත් ඕන. ඒකේ පිට කඩුවක් ඕන. ඒක කඳපුත් ඕන. ඔක කෙලින් තියාගෙන පොදු වැඩ වෙලකුත් ඕන. ඕක තියාගෙන ඉන්න බෑ. ඔක පෝෂණය කරන්න අධ්‍යයකුත් ඕන. යන්නේ ඉන්න කරන් දින කකුල් දෙකකුත් ඕන. ඇහැ ඕනේ කාට මේ ඔක්කොටි ඕනේ. අන්න උදැන ගන්න නැහැ. එහෙනම් කවදාවත් ඇහෙන් අවශ්‍යතාවය පිළිවහගන්න මට ඒක තිබුණොත් ඇති කිව්වට ඒක විතර කරන්න පිළිමහන්න ඉස්පාසලා වන්දිව අනික්කත් ඕනේ. ආධාරය. එහෙනම් කවදාවත් ඔහු
කයෙන් මිදිලා නැහැ. ඉන්ද්‍රිය පහෙන් මිදිලා නැහැ. අන්න එකින් එක දකින්න හැටි. එහෙනම් මේ අසාර ලෝකයේ සියලු ලෝකයේ අසාරයි කියන මූලික අභ්‍යාසය කළාට පස්සේ ඔන්නෝ ක්ෂණයකින් දකින්න පටන් ගන්නවා. රූපේ අසාරයි කියලා දැනගත්තාම අසාර රූපේ මිදෙනකොට මම ඇහෙනුත් මිදුණා. ඇහැ නැත්නම් මට අහන්න වෙනකුත් නෑ. කණේ ස්වභාවයක් දැක්ක, නාසයේ ස්වභාවයක් දැක්ක, ඒ වගේ නාස්වාදයන් ස්වභාවයක් දැක්ක. ඒ මොකද එකකින්ම වැඩක් නෑ කියලා. ඇහෙන් වැඩකුත් නැත්නම් රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් ආස්වාදයෙන් වැඩක් නැත්නම්. ඊ ආස්වාදයේ ළම ස්පර්ශයෙන් මට වැඩකුත් නෑ. බලාපොරොත්තු ඉවරුණා. ස්පර්ශයෙන් වැඩක් නැත්නම් ස්පර්ශය ලබා දෙන සලආයතනයන්ගේ වැඩකුත් නෑ. සලආයතන ස්පර්ශ ලබන්නයි ගත්තේ, ස්පර්ශ වේදනා ලබන්නයි ගත්තේ, වේදනා ලැබි භුක්තිය. භුක්තිය වැඩක් නෑ, හරියක් නෑ කියලා දැනගත්තා නම් වේදනාවලින් වැඩක් නෑ. වේදනාව වැඩක් නැත්නම් ඒ වේදනාව ලබා දෙන මූල වේදනා ස්පර්ශයේ වැඩකුත් නෑ. ස්පර්ශයේ ඉන වැඩක් නැත්නම් ස්පර්ශය ලබා දුන ආයතනයන්ගේ වැඩකුත් නෑ. ආයතනයන්ගේ වැඩක් නැත්නම් ඒ ආයතන ගොඩනගෙන නාම රූපයන්ගේ වැඩකුත් නෑ. නාම රූපයන්ගේ වැඩක් නැත්නම් ඒක ගොඩනගෙන විඥානයේ වැඩකුත් නෑ. විඥානයේ වැඩක් නැත්නම් ඒක ගොඩනගෙන සංකාරයන්ගේ වැඩකුත් නෑ. සංකාරයෙන් වැඩකුත් නැත්නම් සංකාර ගොඩනගෙන අවිද්‍යාව වැඩක් නැති නිසා තමයි යෝගේ පාවුනේ. ඉතින් අවිද්‍යාව නිරෝධේ සංකාර නිරෝධය, සංකාර නිරෝධේ විඥාන නිරෝධය, විඥාන නිරෝධේ නාම රූප නිරෝධය, නාම රූප නිරෝධේ සලආයතන නිරෝධය, සලආයතන නිරෝධේ ස්පර්ශ නිරෝධය, ස්පර්ශ නිරෝධේ වේදනා නිරෝධය, චක්‍රේ නාම නිරෝධ චක්‍රේ. ස්පර්ශ නිරෝධේ වේදනා නිරෝධය, වේදනා නිරෝධේ තණ්හා නිරෝධය, තණ්හා නිරෝධේ උපාදාන නිරෝධය, උපාදාන නිරෝධේ භව නිරෝධය, භව නිරෝධේ ජාති නිරෝධය, ජාති නිරෝධේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාස නිරෝධය ඔක්කොම නිරෝධය. එහෙනම් සුඛේ නිදා. ඔන්න හරියට. ඔය විවිධකම තියෙනවා. ඉතින් ඔය විදිහට දුආදු දහසක් ධර්මස්කන්ධයන් දෙකින් නිවන් දකින්න මාර්ගය විග්‍රහ කරන තියෙන ඥානීය වැටි ඇති වට්ටමකම විග්‍රහ වෙනවා. තේරුම් ගියේ වට්ටමට විග්‍රහ කළා හැකියි. ඉතින් ඔහොමයි දකින්නේ. ඉතින් ඒ ශාස්ත්‍රයේ එක දෙයක් තේරුම් ගන්න එක දෙකකින් බලන්න පුරුදු වෙයි. දර්ශනයක් ඇති, ශ්‍රවණයක් ඇති වගේ එක දෙයක් අරගෙන ලෝක ස්වභාවය අනිත් දුක්ඛ අනාත්ම ස්වභාවය දැකලා අසාරත්වය දැකලා මමයි ගන්න, මගේයි ගන්න, මගේ ආත්මය ගන්න කිසිම හරියක් මේ වෙන්නේ නැහැ කියනවා මමත්වයේ විදිහට යනවා. මම නෙමෙයි මගේ නෙමෙයි කියන්නේ නැතුව ආ විදිහට ඉඳන් ඕනේ. ඒක මම නෙමෙයි, මේක මම නෙමෙයි කියන්නේ මම කොහෙද එන්නේ? ඒක නෙමෙයි කවුද මම? ආයිකාත්මයක් කියන්නේ. ඒක නෙමෙයි නේද වෙන කවුද මම? එයා මම කිව්වේ කාටද? අවිද්‍යාවෙන් તો හදගන්නේ මේ පොඩි කියන සම්මත කරata වදනය මම කියන්නේ. ඒකද ඒ වචනේ වෙන කයින් කියන්නේ එක කඳුවන්නේ ගන්න තියෙන මම කියන එකකින් කියන්නේ. ඒ නිසා මමයි ගන්න, මගේයි ගන්න, මගේ ආත්මයයි ගන්න හරියක් නම් මේවා නෑ කියලා දැක්කා. අවබෝධ. ඔන්න ඔතනයි යථාර්ථය. මේ මම ඇත මම නැත කියන දෙකම වහින්න නැතුව ওই විදිහට යන්න ඕනේ. නැත්නම් දෘෂ්ටිගත වෙනවා.